වනිදු හසරංගගේ සුපිරි පන්දවීම හේතුවෙන් චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගෙන් ලකුණු 6ක ජයක් ලැබීමට රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සමත් වුණා. ගුවාහාටි ACA ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියවාසිය දිනු චෙන්නයි සුපර් කිංස් නායක රුතුරාජ් ගේක්වාඩ් පළමුව පන්දුවට පහර දීමට රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවර 20 අවසානයේදී කළු 9කට ලකුණු 182ක් රැස් කර ගැනීමට සමත් වුණා. නිතිෂ් රාණා පන්දු 36කින් ලකුණු 81ක් රැස් කරේ 4 පාර 10ක් 6 පාර 5ක් සමගින්. නායක රෙන් පරක් පන්දු 28කින් ලකුණු 37යි. ඔහුගේ ඉනිමට 4 පාර 2ක් 6 පාර 2ක් ඇතුළත් වුණා. විශිෂ්ට පන්දේමික නිරතු මතීෂ පතිරණ ලකුණු 28කට කළු 2ක් දැව ගැනීම සමත් වුණා. රියන් පරක්කා ශිම්රෝන් හෙඩ්මය මතීෂගේ පන්දමේ දැවීගේ පිතිකරන බවට පත් වුණා. පිළිතුර ඉනිම ඇරඹුවේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමට නියමිත පන්දුවර 20 අවසානයේදී කඩලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 170ක් පමණයි. නායක රුතුරාජ් ගේක්වාඩ් ලකුණු 63ක් රැස් කරේ පන්දු 44කදී. ඔහුගේ ඉනිමට 4 පාර 7ක් 6 පාරක් ඇතුළත් වුණා. රාජස්ථාන් කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමය වූ වනිදු හසරංග අද තරගයේදී විශිෂ්ට පන්දුවීමක නිරත වෙමින් ලකුණු 35කට කඩලු 4ක් දවා ගැනීමට සමත් වුණා. රාහුල් ත්‍රිපාති, රුතුරාජ් ගේක්වාඩ්, ශිවන් ඩුබේ, විජය ශංකරයන් ක්‍රීඩකයන් වනිදු හසරංගගේ කඩලු බවට පත් වුණා. මෙම පන්දු වැයීම වනිදු හසරංගගේ IPL ක්‍රිකට් දිවියේ තෙවැනියට හොඳම පන්දුවීම ලෙස වාර්තා පොත් අතරට එක් වුණා.